අයිබෝන් ඩුබයි මාස දෙකක වැකේෂන් එකකට පස්සේ ආයි පාරක් ඩුබයි ඇවිල්ලා ඉන්නේ. පහුගිය අවුරුදු 3ටම ඩුබයි ඇවිල්ලා කරපු නැති දෙයක් නොකරපු දෙයක් අද කරන්න යන්නේ. මාස දෙකක් ලංකාවේ ඉඳලා වැකේෂන් එක ඉවර කරලා ඇවිල්ලා ඩුබයි ඇවිල්ලා දැන් සතියකුත් ඉවරුණා. ඉතින් කම්මැලිකම යන්නත් කියලා මම ගියා මෙච්චර කාලයකට ඩුබයි ඉඳලා යන්න බැරි වෙච්ච ඩුබයි ෆියුචර් මියුසියම් එක බලන්න. මේ මියුසියම් එක බලන්න ගිය ගම්ම අපි මුලින්ම පිළිගත්තේ බල්ලෙක්. බල්ලෙක් කිව්වට ඇත්තටම මෙයා රොබෝ බල්ලෙක්. මෙයාගේ සෑහෙන පර්ෆෝමන්ස් ටිකක් අපිට පෙන්වනවා එතන. මෙයා වැඩිපුරම ගියේ පොඩි ළමයි ගාවට. මෙයා රොබෝ බල්ලෙක් වුණාට බලන්නකො පොඩි ළමයි ඉස්සරහා දාපු වැඩ ටික. උඩ පැන්නේ නැතුණාට, බිරුවේ නැතුණාට මාර වැඩ ටිකක් දන්නේ. මේ බල්ලෙක් හින්දා කියන්න අප්දේවල් ටික කියන්න බැරුණානේ. ඇත්තට මේ ෆියුචර් මියුසියම් එකේ අපිට තට්ටු දෙකක් යනකම් ෆ්‍රී බලන්න පුළුවන් ෆ්‍රී එන්ට්‍රි තියෙනවා. අපිට නොමිලේ ගිහිල්ලා බලන්න පුළුවන් පළවෙනි තට්ටු දෙකම. පළවෙනි තට්ටු දෙකෙන් උඩට යන්න ඕන නම් ඇත්තටම අපි ඩිරාම් 169ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. රුපියල් වලින් බැලුවොත් රුපියල් 14,000ක් දීලා අපි ටිකට් එකක් ගන්න ඕනේ. හැබැයි ඇත්තටම මේ ගාන දීලා අපි ටිකට් එකක් ගත්තට පාඩු නෑ. ඔයා ඇත්තටම ටිකට් එකක් අරන් විසිට් කරන්න යනවා නම් ඔයා උදේවරු යන එක මම රෙකමන්ඩ් කරනවා. මොකද මම ගියේ හවස 4ට විතර ඒ වෙලාවේ සෑහෙන පොලිමක් තිබ්බා. මේ මෙතන ඉන්න සෙනග සේරම ටිකට් එකක් අරගෙන දෙවෙනි තට්ටුවෙන් උඩට ගිහිල්ලා ඩුබයි වල ෆියුචර් එක බලන්න ඉන්න සෙනග. පේනවනේ කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඒ වගේම අර එයාලගේ ටිකට් ගන්න ප්‍රශ්නයක් එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් ගන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙනවා එයාලගේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක. ඔයාලට එතන විසිට් කරලා මොන හරි තොරතුරු දැනගන්න ඕන නම් දැනගන්න පුළුවන්. මම මියුසියම් එක විසිට් කරලා එළියට එද්දි තමයි මෙන්න මේ සතා උඩ පාවිවි ඉන්නවා දැක්කේ. ඔයා ඩුබයි ෆියුචර් මියුසියම් එක ටිකට් අරන් බලන්න යනවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ඔයා උදේවරු යන එක. මොකද උදේ 9න් පස්සේ සෙනග අඩුවෙන් ක්‍රවුඩ් එක අඩුවෙන් ඔයාලට විසිට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා පළවෙනි තට්ටු දෙක විතරක් බලන්න ෆ්‍රී එන්ට්‍රි යන්න හිතාගෙන ඉන්නවා නම් හවස් වරු යන එක තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද හවස් වරුවේ සන්සෙට් එකයි ෂේක් සයිඩ් රෝඩ් එකත් එක්ක බලද්දි මාර ලස්සනක් තියෙන්නේ. ඔයාලට ෆොටෝ ගන්න පුළුවන්, වීඩියෝ ගන්න පුළුවන්. මාර ලස්සනක් තියෙන්නේ හවසට. ඔයාලට මේ ඩුබයි ෆියුචර් මියුසියම් එක බලන්න කාර් එකකම එන්න ඕනේ නැහැ. මොකද ඩුබයි මෙට්‍රෝ ලයින් එකේ රෙඩ් ලයින් එකේ කෙලින්ම ඇක්සස් තියෙනවා මේ ෆියුචර් මියුසියම් එකට.